අපි බලනවා දෙවියන් වහන්සේගේ වචනේ අපුච්චි දෙයක් අහන්න. අද දැස්සන ඔබ යාඥා කළා දාවේ. යාඥා කළා දාවේ දෙවියන් වහන්සේගේ පාමුල. යාඥා කරනවා කියන්නේ මොකක්ද? යාඥා කරනවා කියන්නේ පාස්ටර් මගේ උවමනා ලිස්ට් එකක් තියාගෙන ඉන්නවා. මට මේ දේවල් ඕනේ කියලා. ඉතින් මම ඒ ටික ඔක්කොම දෙවියන් වහන්සේට කියනවා. ඒක තමයි යාඥාව. එහෙමද? ඒකද යාඥාව. අපි ස්වාමීන් වහන්සේ පාමුලයට අපි යාඥා කරන වචන කාලේ බාර කරනවා. ජීවමාන මහෝත්තම දෙවියන් ස්වාමීන් මේ වචනේ කාලේ ඔබට බාර කරනවා. ඔබගේ වචනය තුළින් අපිට කතා කරන්න. ඔබගේ කරුණාව අප මැදේ තබන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ වචනය තුළින් කතා කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ඉතින් අද කතා කරන්න යන්නේ යාඥාව ගැන. ඔබ යාඥා කරන්නේ කාටද? යාඥා කරන්නේ කාටද? මේ අපේ ජීවිතේ අපිට එක කොටසක් දීලා බයිබලයේ මේක තමයි කරන්න ඕනේ, මේක තමයි යාඥාව කියලා එහෙම කොටසක් දීලා තියෙනවද බයිබලයේ? නැහැ. යේසුස් වහන්සේ ගෝලයන්ට උගන්වනවා මේව තමයි යාඥා කරන්න ඕනේ කියලා. ගෝලයා ඇවිල්ලා කියනවා යේසුස් වහන්සේට යෝහන්ට බෞතිස්ත යාඥා කරන විදිහේ ගෝලයන්ට උගන්වලා තියෙනවා. ඉතින් හරිනේ. ඉතින් අපිට ස්වාමීන් වහන්සේ උගන්වන්න කියලා යේසුස් වහන්සේගෙන් ගෝලයා ඇවිල්ලා ඉන්නවා. එතකොට යේසුස් වහන්සේ කියනවා මගේ පුතේ තියෙන්නේ මගේ පුතේ අයින් පරිචය නේද? යාඥාව දෙන්නේ. ඉතින් යේසුස් වහන්සේ උගන්වනවා යාඥා කිරීම ගැන ගෝලයන්ට. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් ඔබගේ නාමයට මහිමය වේවා. ඔබගේ රාජ්‍ය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේ ඉටුකරන වේවා. අපේ දවස් පතා භෝජන අපට අදිතුන බැලුවා. අපේ නායකයන්ට අප කමා කරනවා. මෙන්න අපේ නායකයන්ට අපට කමා කරනවා. ඉතින් යේසුස් වහන්සේ මේ යාඥා කරන්න පියාණන් වහන්සේට යාඥා කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේ අපිට ගෝලයන්ට දෙනවා මොකක්ද දෙන්නේ? අර උදාහරණයක් වගේ යේසුස් වහන්සේ දෙනවා තමගේ ගෝලයන්ට මෙන්න මේ විදිහට තමයි යාඥා කරන්න ඕනේ කියලා. හරිද? යේසුස් වහන්සේ ගෝලයන්ට දෙනවා. දැන් ආත්මික ජීවිතේ යාඥාව කියන්නේ හැමදාම එකම කොටසක් කියන එක නෙමෙයි. ආත්මික ජීවිතයේ දෙවියන් වහන්සේට යේසුස් වහන්සේට යාඥා කරනවා කියන්නේ එකම කොටසක් කියන එක නෙමෙයි. මම පැහැදිලිද? ඔබ කඩේ යනකොට බඩු ලිස්ට් එකක් ලියා ගන්නවානේ. බඩු ලිස්ට් එක ලියා ගන්න. මොනවද තියෙන්නේ බඩු ලිස්ට් එකේ කඩේ යනකොට? ආල් පොල් පරිප්පු සීනි තවන තියෙනවා. ඔක්කොම ජාති ටික ලියා ගන්න. ලියාගෙන ගිහිල්ලා බඩු ටික ගන්න. ඔබ උදේ යාඥාවට යනකොට ඔබගේ මනසේ ඔබ තියාගත්තොත් ස්වාමී මට මේක ඕනේ. ස්වාමී මට මේක ඕනේ. ස්වාමී ඔබ මේකට ආශිර්වාද කරන්න. ස්වාමී මේකට ඔබ එතකොට මොකද දන්නවද වෙන්නේ? ඔබ අද දැන් පළවෙනිද කියලා හිතන්න නිකන්. පුංචි දෙයක් කියලා. අද පළවෙනිද කියලා කියන ස්වාමී මට මේක ඕනේ. මම කිය පුංචි උදාහරණයක්. ආලෝ ස්වාමී පොල්ලෝනේ සීනියෝනේ පරිපූර්ණ. දැන් හැමදාම අද පළවෙනිද කියලා කියනවා. දෙවෙනිද කියලා කියනවා. ආලෝනේ පරිපූර්ණ පොල්ලෝනේ සීනියෝ. දැන් තුන්වෙනිද කියලා කියනවා පොල්ලෝනේ සීනියෝනේ ආලෝනේ එක මාරු කරලා කියනවා. එකම කාරණාව හැමදාම දෙවියන් වහන්සේගේ පාමුල කියලා එකම පිළිවෙලට ඔබ කියන එක ඔබ හිතනවාද ඒක යාඥාව කියලා. යාඥාව කියලා හිතනවාද? ඒක යාඥාව වෙන්න පුළුවන්. නමුත් යාඥාව කියන එකට ඇතුළාන්තර මොකද තියෙන්නේ? ගැඹුරක් තියෙනවා. යාඥාව
දෙවියන් වහන්සේට අතර තියෙන සම්බන්ධතාවයත් කියන්නේ දෙක එකක්. ඔබ යාඥා කරනවා කියන ඔබ දෙවියන් වහන්සේත් එක්ක කතා කරන එක. ඔබ කතා කරන එක තමයි දෙවියන් වහන්සේත් එක්ක තියෙන යාඥාව කියන්නේ. කතා කරන එක. ඉතින් ඔබ හැමදාම ඔබත් එක්ක කතා කරන කෙනෙක්ට ඔබත් එක්ක කතා කරන කෙනෙක්ට ඔබ හැමදාම ගිහිල්ලා එකම එක කිව්වොත් ඒ මිනිස්සුන්ට මොනවද කියන්නේ? චුට්ටක් හිතන්න. මොකද කියන්නේ? හැමදාම ඔබත් එක්ක කතා කරන කෙනාට ඔබ ගිහිල්ලා කියනවා එකම එකක් කියනවා. එක මිනිස්සෙක් කියන පුංචි උදාහරණයක් කියන්නේ මම අඳුරන එක සහෝදරයෙක් ඉන්නවා මේ පුංචි කාලේ ඉඳලා අඳුරන. එයාව අමුණු දවස් ඉඳලා එයා කියන්නේ මොනවද දන්නවද? එයාගේ ඉඩමේ පර්චේස් ගානයි ගේ අදපු විදියයි තමයි කියන්නේ. එයාගේ ඉඩමේ පර්චේස් ගාන. දැන් අද අමුණොත් අදත් කියනවා. එට අමුණොත් එටත් කියනවා. ඊළඟ සතිය අමුණොත් ඒක කියනවා. දැන් මම හිතනවා මේ මිනිස්සුව දැක්කම ඉඩමේ පර්චේස් ගාන මට මතකයි. එයා අදපු විදිය ගැන මට මතකයි. ප්ලෑන් එක පාස් කරගත්ත විදිය මට මතකයි. මේ මිනිස්සු හැමදාම එකම එක තමයි කියන්නේ. දැන් ඔබ හිතන්න ඔබට ඇවිල්ලා හැමදාම එකම දේ එකම මිනිස්සෙක් කිව්වොත් ඔබ මොකද දෙන්නේ? අර මෙහෙම කරමු. සතිය කන්න දෙන පරිප්පුයි බතුයි. එතකොට මොකද කරන්නේ? උදේටත් පරිප්පුයි බතුයි. දවල්ටත් පරිප්පුයි බතුයි. රාත්‍රියටත් පරිප්පුයි බතුයි. සතිය කන්න දෙන. එතකොට මොකද කරන්නේ? කන ඇතින් නේද? කන්න දුන්නොත් ඔබට මොකද වෙන්නේ? එතකොට පරිප්පු කියන එක අපිරිය. මෙහාම දෙවියන් වහන්සේ ඔබගේ ආත්මාව අප්‍රසන්න කරන්නේ. නමුත් එතකොට ඔබ හැමදාම එකම එක කියනකොට එකම එක පිළිවෙලට ඔබ යනකොට මොකද වෙන්නේ? ඔබට ඒක කටපාඩම් වෙනවා. ඒ කොටස ඔබට කටපාඩම් වෙනවා. එතකොට ඔබ උරු වෙනවා. එතකොට ඔබගේ හදවත ඔබ පුරුදු වෙනවා. මේ ටික ඕනේ ආල් පොල් පරිප්පු සීනි කියලා අද කිව්වා. ඒකත් කිව්වා දැන් ඔබ හැමදාම කියලා ඔබට එතකොට ඔබ සෑයීමකටපත් වෙනවා. ඔබගේ ආත්මය පැහැදිලිද? ඔබ එතකොට සෑයීමකටපත් වෙනවා. එතකොට දැන් ඔබ ආල් පොල් පරිප්පු සීනි කියලා ඔබ දනගහලා ඒ ටික කියලා ඔබ නැගිටිනකොට ඔබ හිතනවා ආරි මම යාඥා කරලා ඉන්නේ කියලා. යාඥාව කියන්නේ අනුත්ය. ඔබ දෙවියන් වහන්සේ සමග කතා කරන එකට හැමදාම එකම එක කියන එකට නෙමෙයි. ඔබ දෙවියන් වහන්සේට යාඥා කරනකොට ඒ යාඥාව ඇතුලේ කියන්නේ යාඥාව කියන එකේ තියෙන මොකක්ද දන්නවද? සංනිවේදනය. තනියෙන් සංනිවේදනය කරන්න පුළුවන්ද? සංනිවේදනය කියන්නේ තොරතුරු උවමාරු කරගන්නවා. ඒක තමයි සංනිවේදනය. හරිනේ මීඩියා වල එන්නේ උගන්වන්නේ. තොරතුරු උවමාරු කරගන්නවා. මම ගිහිල්ලා මගේ දේවල් දෙවියන් වහන්සේට කියනවා. දෙවියන් වහන්සේ මට කතා කරනවා. ඒක තමයි යාඥාව. හැමදාම එකම දේ කියනකොට අපි උරු වෙනවා. අපි විතරක් කියලා නැගිටලා එන්න. නමුත් යාඥාව කියන්නේ අපි දෙවියන් වහන්සේ ඉදිරියේ විරුද්ධ වෙන එක. අපි දෙවියන් වහන්සේට කතා කරන්න ඉඩ දෙන්න ඕනේ. අපි උන්වහන්සේට අවුකම් දෙන්න ඕනේ. අපි උන්වහන්සේට දිනපතා අලුත් දේ නැවුම් දේ කියන්න ඕනේ. ස්වාමී මම ඔබ වහන්සේට ලං වෙන්න ආසයි. ඔබගේ ප්‍රේමයට ස්වාමී මම තුරුළු වෙන්න ආසයි. වාසේ මාව පෙච්චුරු තුරන් ගෙනල්ලා දෙනවා. අපි ආල් පොල් පරිප්පු සීනි වලට යන්න ඕනේ ආත්මික ජීවිතේ. පැහැදිලිද? මම මේ යාඥාව සුළු කරනව නෙමෙයි. ආත්මික ජීවිතේ ගොඩාක් මනුෂ්‍යයන්ගේ ඇඟවල ඇතුළේ ඉන්න ආත්ම උරු වෙලා ඉන්නවා මොනවාටද? ඔබ කරන යාඥාවට. එතකොට මේ ඒ අඳුරු ආත්ම උරු වෙනවා එකම තලයකට එකම බලයේ තලයකට ආත්මික තලයකට උරු වෙනවා. නමුත් ඔබ නැවුම් වෙනකොට අලුත් වෙනකොට ඔබ බලය ඔබගේ ජීවිතය අලුත් වෙනකොට ඒ අඳුරු ආත්ම නිදහස් වෙනවා. පැහැදිලිද මම? ඔබගේ ජීවිතේ තත්ත්වයන් වෙනස් වෙනවා. මම මේ කියනවට එක්ක ඉඳලා ඔබ කරලා බලන්න උදේ ඉඳලා ඔබට දැනෙයි කොහොමද කියලා ඔබගේ හදවතේ දැනෙන වෙනස. ඔබගේ ජීවිතේ ඔබගේ හදවත ඔබගේ ආත්මය අලුත් වෙන ඔබට දැනෙයි. ඔබ නැවුම් වෙන්න දෙවියන් වහන්සේ ඉස්සරහ. ඔබ පීඩනයක් එක්ක යන්න එපා.
ඉරවීමක් එක්ක යන්න එපා. ඔත්ත ලිපේ තියලා දුවලා ගිහිල්ලා දෙවනස්ගේ පාමුල දන ගාලා ඒ ඔත්ත මනසින් ඇති ගන්න එපා. ඒක ඉවර කරලා යන්න. වැඩේ පටන් ගන්න කලින් ගිහිල්ලා දෙවියන් වහන්සේගේ පාමුල ඉඳලා උන්වහන්සේ ඉදිරියේ ඔබ නිදහස් ඔබ කතා කරන්න. ඔබට දැනෙයි ඔබගේ ආත්මික ජීවිතේ කොයිතරම් දෙවියන් වහන්සේට ඔබට ලං වෙන්න පුළුවන්ද කියලා. පැහැදිලිද මාව? යාත්‍රාවේ එක ස්ටෙප් එකක් එළියට මේ ඉරට තියන්න. යාත්‍රාවේ එක ස්ටෙප් එකක් එළියට තියන්න. ආත්මික තලය ඔබගේ වෙනස් වෙන්න පටන් ගන්නවා එතකොට. පැහැදිලිද? ඔබ දෙවියන් වහන්සේට ඔබගේ හදවත විවෘත කරලා යාත්‍රා කරන්න. හදවත විවෘත කරන්න. ඉරවීම එක අපි සමහරක් දේවල් දෙවියන් වහන්සේට අපි කියන්නේ භාගයයි. භාගයයි කියන්නේ. අපි ත්‍රාමයට කියන්නේ. නමුත් දෙවියන් වහන්සේ අර A to Z අපි කියන්නේ මුල ඉඳලා අග වෙනකම් දෙවියන් වහන්සේ ඔක්කොම ස්ටෝරි දානවා. අපි උන්වහන්සේ ඉදිරියේ විවෘත වෙනකම් උන්වහන්සේ බලාගෙන ඉන්නවා. උන්වහන්සේ බලාගෙන ඉන්නවා අපේ ජීවිතේ. හරිද? එක්ක ඉඳලා ඔබ මං කියන මේ දේ කරලා බලන්න. ඔබට දැනෙන අද ඉඳලා නිකම් නැකත තියෙන තුන්දේක. ඕකේ නැකත තියෙන තුන්දේක. මේ ඔබ දෙවියන් වහන්සේගේ පාමුල මේකත් අල්ලගෙන ඊට පස්සේ නැකතක් තියෙනවා කියන පාස්ටර් කිව්වා කියලා. මෙහාම ඔබ දෙවියන් වහන්සේගේ පාමුල යාඥා කරන්න ඕනේ ඔබ නිදහස් වෙන්න. එකම එක කිව්වම ඔබට මොකුත් ලැබෙන්නේ නැහැ. මම කියන්නේ දෙවියන් වහන්සේ ඔබට දෙනවා. නමුත් ඔබ නැවුම් වෙන්නේ ඔබ යාඥාව තුළ ඔබ දෙවියන් වහන්සේ තුළ විතරයි. පැහැදිලිද මාව? පැහැදිලි නැහැ? පැහැදිලි නැහැ? පැහැදිලි? ඕකේ. හරි. ඔබ යාඥා කරන කෙනෙක් මම විශ්වාස කරනවා. අර ඊළඟ කොටසට මම යන්නේ. යාඥා කරන කෙනෙක් ඔබ යාඥා කරනකොට ඔබගේ යාඥාව ඔබ කිසිසේත්ම සුළු කරන්න එපා. ඔබගේ යාඥාව සුළු කරන්න එපා. උත්තර ලැබෙයිද දන්නේ නොලැබෙයිද දන්නේ මේක වෙයිද දන්නේ අරගේ චරක් ගණන් නේද කරන්නේ කම්බ වෙයිද දන්නේ ඒ වෙයිද දන්නේ එපා. ඒක සිද්ධ වෙයිද දන්නේ නැහැ. ඔබ එහෙම හිතන්නේ මොකද දන්නවද? ඔබ යාඥා කරන එක කොයිතරම් මිල අධික වුණත් ඔබ යාඥා කරන්නේ වේර සඳ තරුණව පාලනය කරන දෙවියන් වහන්සේට කියන එක ඔබගේ මනසේ තියාගන්න. ඔබ යාඥා කරන ඇස්පේන දෙවියන් වහන්සේට කන ඇයෙන දෙවියන් වහන්සේට. ඒ නිසා කොයිම වෙලාවකවත් ඔබගේ යාඥාව ඔබ සුළු කරන්න එපා. ඔබගේ යාඥාව ඔබ හැල්ලු කරන්න එපා. ඔබ යාඥා කරනවා. ඔබ යාඥා කරන නමුත් ඔබ හිතනවා ලැබෙයිද දන්නේ නැහැ. මාව නිදහස් වෙයිද දන්නේ නැහැ. මේක වෙයිද දන්නේ නැහැ. අරය වෙනස් වෙයිද දන්නේ නැහැ. ඔබ එහෙම හිතන්නේ ඔබ කරන්නා වූ යාඥාව ගැන. ඔබ කරන යාඥාව ගැන තමයි ඔබ එහෙම හිතන්නේ. ඔබගේ යාඥාව ඔබම සුළු කරලා ඔබ බලාපොරොත්තු වන ලොකු උත්තර ඒක කරන්න එපා. ඔබගේ යාඥාව ඔබ කරන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේට. ඔබ විශ්වාස කරන උන්වහන්සේට පුළුවන් තත්ත්වයන් වෙනස් කරන්න, වාතාවරණය වෙනස් කරන්න, ස්වභාවයන් වෙනස් කරන්න, මනුෂ්‍ය වෙනස් කරන්න. ඔබ ඉල්ලන දේ මොන තරම් විලාදික වුණත් ඒ දේ වෙනස්, ඒ දේ ඔබට සපයන්න දෙවියන් වහන්සේට පුළුවන්. ඒ දේ විශ්වාස කරලා යාඥා කරන්න. ආමෙන්. හරි. දැන් දෙවියන් වහන්සේ වචනේ දෙවුවෙන්ට යනවා. උන්වහන්සේගේ වචනේ කියනවා යෙසායා පොතේ 59 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කියනවා යෙසායා 59 ඔබට එක දෙයක් ඔබගේ මනසේ තියාගන්න. ඔබ යාඥා කරන දෙවියන් වහන්සේගේ කන ඇහෙනවා. උන්වහන්සේ බීරි කෙනෙක් නෙමෙයි. උන්වහන්සේගේ ඇස් පේනවා. යෙසායා 59 පිටුවන්ගේ 885
පිටුවන්ක 885 මේ වචනය කියනවා බලව පිටුවන්ක 885 බලව ගලවන්නට බැරි ලෙස ස්වාමීන් වහන්සේගේ අත කොට වෙලාවක් නැසෙන ලෙස උන්වහන්සේගේ කන බීරි වෙලාවක් නැත. මොකද කියන්නේ? ගලවන්නට බැරි ලෙස උන්වහන්සේගේ අත කොට වෙලාවක් නැසෙන ලෙස උන්වහන්සේගේ කන බීරි වෙලාවක් නැහැ කියලා කියනවා. ගලවන්නට බැරිව උන්වහන්සේගේ අත කොට වෙලා නැහැලු. එහෙනම් ඔබ යාඥා කරන දෙවියන් වහන්සේට ගලවන්න පුළුවන්. ඔබ යාඥා කරන දෙවියන් වහන්සේගේ කන බීරි වෙලා නැහැලු. එහෙනම් ඔබ කියන එක දෙවියන් වහන්සේට ඇහෙනවා. පැහැදිලිද? දෙවියන් වහන්සේට ගලවන්නට පුළුවන් නම් උන්වහන්සේට ඔබ කියන එක ඇහෙනවා නම් ඔබ ඔබගේ යාඥාව සුළු කරන්න එපා. පැහැදිලිද? ඊළඟ කොටස කියනවා දෙවෙනි පදේ මොකද කියන්නේ? නුඹ නුඹලාගේ අපරාධම නුඹලා සහ දෙවියන් වහන්සේ අතරේ වෙන්වීමක් කළේය. උන්වහන්සේ නොසන ලෙස නුඹේ පාපේ උන්වහන්සේගේ මුණ නුඹලාගෙන් සැඟවුවේ. මේ වචනේ කියන දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් අතරේ වෙන්වීම ඇති කළේ පාපය කියලා. ඉතින් ඔබගේ ජීවිතේ යේසුස් වහන්සේ කරුණ කොටගෙන අපි ධර්මිෂ්ඨ මනුෂ්‍යයන් පැහැදිලිද? තවත් ඔබ පෞකාරයෙක් ස්වාමීනි මම පෞකාරයෙක් කියලා යාඥා කරන්න එපා. මොකද යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් කුරුසියේදී මැරිලා ඔබගේ පාපය මගේ පාපය දරාගෙන උන්වහන්සේ ඔබව මාව නිදහස් කරලා තියෙනවා. පැහැදිලිද? අපි තවත් පෞකාරයන් නෙමෙයි. මම කතා කරන්නේ දැන් එදිනෙදා පාපයත් එක්ක යම් කෙනෙක් ජීවත් වෙනවා නම් වැරදි ජීවිතයක් ජීවත් වෙනවා නම් ඒ මනුෂ්‍ය පසුතැවිලි වුණොත් පාපයට සමාව තියෙනවා. පාපයට කුලියක් තියෙනවා. ඒකේ දඬුවමක් තියෙනවා. ඒ දඬුවම විඳින්න වෙනවා. පැහැදිලිද? ඒ නිසා ඔබගේ ජීවිත ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ නිදොස් වෙන්න දෙවියන් වහන්සේ ඉස්සරහ ඔබගේ ජීවිතේ නිදොස් වෙන්න. එතකොට මොකද දෙවියන් වහන්සේ ශුද්ධයි. දෙවියන් වහන්සේ ශුද්ධයි. ඔබ පාපයත් එක්ක ජීවත් වෙන යම් කිසි වැරදි දෙයක් කරනවා, වැරදි සම්බන්ධතාවයක් වැරදි දෙයක් කරගෙන ඔබට දෙවියන් වහන්සේ ඔබ යාඥා කරනකොට ඔබ කරන යාඥාව දෙවියන් වහන්සේ ලෙස වෙනවා. දෙවියන් වහන්සේ ශුද්ධයි. එන පෞකාර මනුෂ්‍ය කොසවන යාඥාව දෙවියන් වහන්සේට යන්නේ කොහොමද? මොකද මම මේ කතා කරන්නේ යේසුස් වහන්සේ ඔබව ලේවලින් සෝදන පවිත්‍ර කළා ධර්මිෂ්ඨ කළා කියන්නේ. දැන් ධර්මිෂ්ඨ වුණු කෙනා තවත් පව් කරගෙන කොහොමද උන්වහන්සේ විතර යාඥාව ඔස්සවන්නේ? ඒ කියන්නේ මම මේ කතා කරන්නේ. ඒ නිසා උන්වහන්සේ ඉදිරියේ ඔබ නිදොස් වෙන්න අවශ්‍යයි. මෙතන වචනය කියනවා පාපය දෙවියන් වහන්සේ ඔබත් අතර වෙන්වීමක් කළා කියලා. එන යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් මම වෙනුවෙන් කුරුසියේ දිවි පුදලා වෙන්වීම එකතු කළා. දැන් එකතු කළා උදේ නැද අපි ඉඳගෙන අපි පව් කළොත් මොකද වෙන්නේ? ඒ සම්බන්ධතාවය වෙන් වෙනවා. ඒක ඈත් වෙනවා. පැහැදිලිද? ඒ නිසා ඔබ යාඥා කරන්නේ ඔබ ජීවත් වෙනකොට ඔබගේ ජීවිතය ඔබ දෙවියන් වහන්සේ ඉස්සරහ වැරදි දෙයක් නැතුව පාපේ කිලිටිකමක් නැතුව උන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨව ජීවත් වෙන්න අවශ්‍යයි. ඔබ හිතන්න යම් කිසි කෙනෙක් පව් කරලා ඇවිල්ලා හදවතේ දැන් පව් කළාට පස්සේ අපේ හදවත ඇතුලේ එකක් දැවෙනවනේ. අර්ථ සාක්ෂි වදිනවනේ ඇයි එහෙම කළේ මේක කළා කියලා. අපි ඒ නිදොස්කමක් නැතුව අපි උන්වහන්සේට යාඥා කරන්නේ කොහොමද? නිදොස්කමක් නැතුව යාඥා කරන්නේ? නිදොස්කමක් ඇතුව තමයි අපි නිතරම ජීවත් වෙන්න අවශ්‍ය. පැහැදිලිද මාම? නිදොස්කමක් ඇතුව අපි යාඥා කරනකොට අපිට දැනෙනවා. අපිට දෙවියන් වහන්සේට ලං වෙන්න පුළුවන්කම දැනෙනවා. අපි නිදොස් නැතුව අපි පාපයත් එක්ක අපි එකට ජීවත් වෙන පාපය සමග අපි ගනුදෙනු කරලා අපි යාඥා කරනකොට අපිට බයක් දැනෙනවා. පැහැදිලිද? ඒ නිසා
ඔබගේ ජීවිතේ උන්වහන්සේ ඉදිරියේ නිතරම නිදොස් වෙන්න. උන්වහන්සේ ඔබට උපකාර කරන සේක. දෙවචනය කියනවා යෙරමියා පොතට අපි යමු. යෙරමියා පොතේ 29:12. ඔබ විශ්වාස කරන දෙවියන් වහන්සේ ඔබගේ ආඥාවට ඇහුම්කන් දෙනවා කියලා. යෙසායට පස්සේ දියුනේ යෙරමියා පොත. ඔබ විශ්වාස කරන ඔබගේ ආඥාවට දෙවියන් වහන්සේ ඇහුම්කන් දෙනවා කියලා. විශ්වාස කරනවා. නැද්ද? නැහැ දෙවියන් වහන්සේ ඔබගේ ආඥාව අහනවා කියලා ඔබ විශ්වාස කරනවා. විශ්වාස කරනවා. යෙරමියා 29:12 පදේ කියනවා මෙහෙම. නුඹලා මට අඬගස්සන්න ඌය. 29 පරිච්ඡේදයේ 12 පදේ. පිටුවක්කේ 929. නුඹලා මට අඬගස්සන්න ඌය. ගොස් මට යාඥා කරන්න ඌය. මමද නුඹලාට ඇහුම්කන් දෙන්නේ. පැහැදිලිද? උන්වහන්සේ ඔබට ඇහුම්කන් දෙන්නේ. නුඹලා මට අඬගස්සන්නා වූයේ. ගොස් මට යාඥා කරන්නා වූයේ. මමද නුඹලාට ඇහුම්කන් දෙන්නේ. ඔබ මතක තියාගන්න. උන්වහන්සේ කිව්වා නම් ඇහුම්කන් දෙනවා කියලා. උන්වහන්සේ ඇහුම්කන් දෙනවා. පැහැදිලිද? අර මම ඉස්සෙල්ලා කතා කරේ පාපය ගැන. උන්වහන්සේ ඔබ අතර ඒ සම්බන්ධතාවයට බාධා කරන්නේ පාපය. ඔබ නිදොස් නම් ඔබගේ යාඥාව උන්වහන්සේ වෙතට සෙවනවා. පැහැදිලි? උන්වහන්සේ ඔබ මතක තියාගන්න. ඔබගේ ජීවිතේ කොයිම වෙලාවකවත් ඔබගේ යාඥාව ඔබ සුළු කරන්න එපා. ඔබ යාඥා කරනකොට දෙවියන් වහන්සේ ඔබගේ අඬ අහනවා. සමහරක් වෙලාවට ඔබට තියෙන මේව කටහඬක් වෙනවා. අර බෙලෙක්ක කටහඬ කියන්නේ බෙලෙක්ක කටහඬව අර මොකක්ද ඒකට කියන්නේ? ගන්ඨාන ගන්න. එහෙම වෙන්න පුළුවන් ඔබගේ කටහඬ. එහෙම නැත්නම් අර තකරමකට ගන්න. ඒ වගේ වෙන්න පුළුවන්. නමුත් ඔබගේ කටහඬ කොයි විදිය වුණත් දෙවියන් වහන්සේ ඔබගේ අඬ අහනවා. පැහැදිලිද? මිනිස්සු තමයි බලන්නේ මෙයාගේ කටහඬ තකරමක් වගේ තකරමකට ගන්නවා වගේ. නමුත් දෙවියන් වහන්සේ ඒව තරහතරම් බලන්නේ. උන්වහන්සේම මනුෂ්‍යව සුළු කරන්නේ. ආමෙන්. ඔබ එකක් මතක තියාගන්න. ඔබගේ යාඥාව දෙවියන් වහන්සේ අසනවා. ඔබ යාඥා කරන්නේ සියල්ල කරන්න පුළුවන් වූ දෙවියන් වහන්සේට කියලා. දාවිද් කියනවා අපේ යාඥාව අසන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ කියනවා. අපි යමු ගීතාවලිය පොතට. ගීතාවලිය පොතේ 65 වෙනි පරිච්ඡේදය. ගීතාවලිය 65 දෙවෙනි පදේ කියනවා මේක. පිටුවක්කේ 692 ගීතාවලිය 65 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය. දාවිද් මොකද කියන්නේ? 692 පිටුව. යාඥා අසන තනන් වහන්සේ. යාඥා අසන තනන් වහන්සේ. මාංශව සියල්ලම ඔබ වෙතට පැමිණෙනවා. යාඥා අසන තනන් වහන්සේ. ඔබගේ ජීවිතේ ඔබට මට ඉන්නේ. ඔබ මම යාඥා කරනකොට අසන දෙවි කෙනෙක්. අසන දෙවියන් වහන්සේ. පැහැදිලිද? උන්වහන්සේට කන් තියෙනවා. උන්වහන්සේට ඇස් තියෙනවා.
උන්වහන්සේගේ අත කොට වෙලා නැහැ කියලා කියනවා. එහෙනම් ඔබගේ යාඥාව ඔබ සුළු කරන්න එපා කොයිම වෙලාවකවත්. ඔබගේ යාඥාවට උන්වහන්සේ පිළිතුරු දෙනවා කියන විශ්වාසය ඇතුව ඔබ යාඥා කරන්න. යෙරමියා පොතේ 33 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ මේව කියනවා. යෙරමියා 33:3 මොකද කියන්නේ? මට යාඥා කරන්න. එවිට මම නුඹට උත්තර දී. නුඹ නොදන්න මහතු අමාරු දේ නුඹට පෙන්වන්නේ. මට යාඥා කරන්න. එවිට මම නුඹට උත්තර දී. නුඹ නොදන්න මහතු අමාරු දේ කර පෙන්වන්නේ කියලා. දෙවියන් වහන්සේ කියනවා නම් නුඹ මට යාඥා කරපන්න. එවිට මම නුඹට උත්තර දීලා නුඹ නොදන්න මහතු අමාරු දේ කර පෙන්වන්නේ කියලා. අපි මොකද කරන්නේ? ස්වාමීනි කියලා දැන් අපි ඉල්ලනවා. දැන් අපි ඉල්ලනවා ස්වාමීනි මට මෙන්න මේ වගේ එකක් ඕනේ, මෙන්න මේ දේ වෙන්න ඕනේ. අපි ඊට පස්සේ මානසික කල්පනා කරනවා මේක මෙච්චර ගණන් නේද? ඒක කොහොම කරන්නද? දැන් අවුරුදු ගාණක් ගියා නේද? මේ මිනිස්සු වෙනස්ුනේ නෑ නේද? ඒ මිනිස්සු අරක කරේ නෑ නේද? අපි කල්පනා කරනවා ඒක. දෙවියන් වහන්සේ කියනවා නුඹ මට යාඥා කරපන්න. එවිට මම නුඹට උත්තර දී. නුඹ නොදන්න මහතු අමාරු දේ කර පෙන්නන්නේ. මහතු අමාරු දේ කරලා පෙන්නන්න අපේ දෙවියන් වහන්සේට පුළුවන්. ඔබ මම මේ දේ වෙයිද නොවේද අරක කරයිද මේක වෙයිද මෙච්චර කාලයක් තියානේ ඔබ ගණන් ගන්න එපා. ඔබට කරන්න කියන්නේ දෙවියන් වහන්සේ මෙතනදී ඔබට කියන්නේ මහතු අමාරු දේ කරන්න කියලා නෙමෙයි. දෙවියන් වහන්සේ කියන්නේ මට යාඥා කරපන්න. එච්චරයි කියන්නේ. ඔබ මම මොකද කරන්නේ? අපි මොකද කරන්නේ? මහතු අමාරු දේ කොච්චරද කියලා අපිට නම් බලන්න. ඒක ඇතිද? දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ මහතු අමාරු දේ කොහොමද කරන්න කියලා මට ලියලා දෙන්න නෙමෙයි, මට කල්පනා කරලා කියන්න නෙමෙයි කියන්නේ. යාඥා කරන්න කියලා කියන්නේ. ඒක කරා නම් දෙවියන් වහන්සේ මහතු අමාරු දේ කරලා දෙන්න යනවා. ආමෙන්. ගණන් බලන්න එපා. අවුරුදු ගාන කියන්න යන්න එපා. දෙවියන් වහන්සේ දිහා බලන්න. දෙවියන් වහන්සේට යාඥා කරන්න උන්වහන්සේ ඔබට උත්තර දෙන්න යනවා. ආමෙන්. අපිට දෙවියන් වහන්සේ කරන්න කිව්වදේ අපි කරන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේ වා කරන්නේ. අපි දෙවියන් වහන්සේගේ වැඩේ කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ වා එකක් මතක තියාගන්න ඕනේ. එකක් මතක තියාගන්න අවශ්‍යයි. අපි යාඥා කරන ස්පේන කඩහැන දෙවියන් වහන්සේට. අපි යාඥා කරන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේට. තත්ත්වයේ ප්‍රශ්නයක් නැහැ. वातावरण प्रश्न है, स्वभाव प्रश्न है, मनुष्य कोई तरफ दैडी उन्नत प्रश्न है, खाले कोई तरफ घील दिब्बत प्रश्न है. मम याज्ञा करන දෙවියන් වහන්සේට මට උත්තර දෙන්න පුළුවන් කියන දේ විතර ඔබගේ මතකේ තියාගන්න. ඔබගේ මනසේ තියාගන්න. ආමෙන්. උන්වහන්සේ උත්තර දෙන්නවා. ඔබ යාඥා කරන්නේ කන ඇත නොහැසෙති කෙනෙකුට නෙමෙයි. ඔබ යාඥා කරන්නේ ඔබව මාව මැවුවා වූ දෙවියන් වහන්සේ. මාංශික සියල්ලන්ගේ දෙවියන් වහන්සේ. මාංශික සියල්ලන්ගේ දෙවියන් වහන්සේට ප්‍රමුඛයක් උදාහරණයක් කියනවා. මේ වචනේ කියන මාංශික සියල්ල ඔබ විතර එනවා දැන් බලමු දාවිත් වචනේ. මාංශික සියල්ලන්ගේ දෙවියන් වහන්සේ තමයි අපේ දෙවියන් වහන්සේ. මේ ලෝකේ දැන් තිබෙන හැම දෙයක්ම මිනිස්සු අදපෝ නෙමෙයිද? මිනිස්සු අදපෝ දේවල් රොකට් එකක් ගත්තොත් ඒක මිනිස්සු අදලා තියෙනවා. ප්ලේන් එකක් ගත්තොත් මිනිස්සු අදලා තියෙනවා. මේ ලෝකේ දැන් අපිට එදිනෙදා ජීවත් වෙන්න අවශ්‍ය දේවල් මිනිස්සු ගාවනේ තියෙන්නේ. මේ දේවල් දෙවියන් වහන්සේ කරන්න බැයි. වෙනස් කරන්න. උන්වහන්සේ කරන්න පුළුවන් වෙනස් කරන්න ඕන මිනිස්සුන්ට උන්වහන්සේ වෙනස් කරන්න පුළුවන් මොකද? අපිට යම් දෙයක් මිනිස්සුන්ට ගාව තියෙන දෙයක් නම් ඒක අපිට අවශ්‍ය දෙයක් අපිට සපයලා දෙන්න අපේ දෙවියන් වහන්සේට පුළුවන් මොකද? උන්වහන්සේ මහසි මුසියල්ලගේ දෙවියන් වහන්සේ.
උන්වහන්සේට කරන්න බැරි දෙයක්. ඔබ මතක තියාගන්න මේ සෞරාග්‍රහ මණ්ඩලය බුද්ධ සිකුරු පෘථිවි සෙනසුරු යුරේන නෙප්චූන් ප්ලූටෝ මේ ප්‍රාලෝක 9 මේ 9 පරිභ්‍රමණය වෙමින් භ්‍රමණය වෙනවා සූර්යවට. මේක මව් දෙවියන් වාසයක තමයි. කිසිම ආධාරකයක් නැහැ. කෝටු කෑලි ගාලා හිටෝල නැහැ. කණු ගාලා හිටෝල නැහැ. මේවා සියල්ල මව් දෙවියන් වාසයක තමයි. ඔබ මම නමස්කාර කරන්න යාඥා කරන්න. එහෙනම් මේ දෙවියන් වාසය ඔබගේ ඉල්ලීමට උත්තර දෙන්න බැරි කමක් නැහැ. ඔබගේ මානසිකත්වය අදා ගන්න. අංක 1 එකයි වෙන්න ඕනේ යාඥාවට යන්න කලින්. ඔබගේ මානසිකත්වය අදා ගන්න. ඔබගේ මානසිකත්වය දිනවන ලැබෙයිද? දන්නේ නැහැ. මේක මෙච්චරයි කියලා ඔබ ඒක ගැන කල්පනා කරනවා නම් ඔබ යාඥා කරලා නැගිටලා එනකොට ඔබ නැගිටලා එන්නේ යන්නේ සතුටින් නෙමෙයි ඔබ වෙන්නේ යන්නේ වේද දන්නේ නැහැ කියලා. කනස්සාලෙන්ම ඔබ එන්නේ යන්නේ. ඒ නිසා අංකික ඔබ යාඥාවට ප්‍රථමයෙන් ඔබගේ මානසිකත්වය අදා ගන්න. ඔබ යාඥා කරන්නේ දෙවියන් වහන්සේට. උන්වහන්සේට පුළුවන් උත්තර දෙන්න කියන තැන ඔබ හිට ගන්න. ඔබට තේරෙයි ඔබගේ යාඥාව කොයිතරම් වෙනස් වෙනවද කියලා. පැහැදිලිද මාව? ඊළඟ කොටසට යමු අපි. උන්වහන්සේ සුළු කරන්නේ උන්වහන්සේ ඔබට උත්තර දෙනවා. යරමියා පොතේ 30 දෙවෙනි පරිච්ඡේදය 26 යරමියා පොතේ තමයි අපි ඉන්නේ. ඒ කියනවා ඊළඟ පිටුවට යැපෙන පිටුවට පෙරලා 30 දෙවෙනි පරිච්ඡේදය 26 වෙනි පදයේ මේව කියනවා. 27 වෙනි පදය 26 සහ 27. එවිට ස්වාමීන් වහන්සේගේ වචනය යරමියා වෙතට පැමිණ බලව මම මාංශු සියල්ලන්ගේ දෙවියන් වහන්සේ වන ස්වාමීන් වහන්සේ මට කරන්න අමාරු කිසි දෙයක් නැද්ද? දෙවියන් වහන්සේ අන්නේ යරමියාට කියනවා මම මාංශු සියල්ලන්ගේ දෙවියන් වහන්සේ මට කරන්න අමාරු වුණු ශක්තියක් ඇත්ත මොනවාරි දෙයක් ඇත්ත මට කරන්න අමාරු නෑ ස්වාමී මම නම් කරන් කරේ එච්චරක් වටිනවා කියලා. නෑ ස්වාමී මම නම් කරන් කරේ මේකට මෙච්චර කාලයක් ගිහිල්ලා කියලා. මෑකලන්න දන්නේ පා දෙවියන් වහන්සේගේ වචනය ආනවා යරමියා ගාවට ඇවිල්ලා මම මාංශු සියල්ලන්ගේ දෙවියන් වහන්සේ මට කරන්න අමාරු දෙයක් තියනවද? යරමියා මට කරන්න අමාරු දෙයක් තියනවද? එම යන්නේ ඔබගේ දෙවියන් වහන්සේ කවුද කියන එක මතක තියාගන්න. කනස්සල්ලෙන් යාඥා කරන්න එපා. ඔබ බලාපොරොත්තුවක් ඇතුව යාඥා කරන්න. දෙවියන් වහන්සේ කවුද කියන එකත් එක්ක ඔබ යාඥා කරනකොට ඔබ බලාපොරොත්තුවක් ඇතුව දෙවියන් වහන්සේගේ පාමුල ඔබ නැගිටින්නට යනවා. ශුද්ධ පදයේ 8 වෙනි පරිච්ඡේදය 8 වෙනි පදය මොකද කියන්නේ? ඉල්ලන්න එවිට ශුද්ධ පදයේ ඉල්ලන්න එවිට නුඹලාට දෙනු ලැබේ. සොයන්න එවිට නුඹලාට සම්ප වේ. තට්ටු කරන්න එවිට නුඹලාට තොරණ අරිනු ලැබේ. ඒ වගේම මම ඔබට කියනවා යාඥා කරන්න අත් නොහැර යාඥා කරන්න නොකඩවා යාඥා කරන්න. රෝම 12 වෙනි පරිච්ඡේදය 12 වෙනි පදයේ කියනවා මේවා. රෝම පොතේ අපි යමු. පිටුවන්ගේ 217 බලාපොරොත්තුවේ ප්‍රීති වෙන්න දුකේදී ඉවසිලිවන්තව සිටින්න යාඥාවේ නොකඩවා පැවතෙන්න බලාපොරොත්තුවේ ප්‍රීති වෙන්න දුකේදී ඉවසිලිවන්තව ඉන්න
නොකඩවා යාඥා කරන්න. නොකඩවා යාඥා කරන්න. උන්වහන්සේ ඉදිරියේ අධර්මිෂ්ඨ විනිශ්චයකාරය කතාව තියෙනවා. දේවචන කියනවා ලෝක පොතේ 18 වෙනි පරිච්ඡේදයේ. ඒක කියවලා බලන්න ගෙදර ගිහලා. අධර්මිෂ්ඨ විනිශ්චයකාරය උත්තර දුන්නා. හරිද? ධර්මිෂ්ඨ ඔබගේ මගේ දෙවියන් වහන්සේ නොකඩවා කරන්නා වූ යාඥාවට උත්තර නොදී යන්නේ නැහැ. පැහැදිලිද? ඒ නිසා ඔබගේ යාඥාව ඔබ සුළු කරන්න එපා. ඒ යාඥාව නොකඩවා කරන්න. ඔබ ගණන් බිමන් ඔබ ගණන් බිනුම් ඔබ දාන්න යන්න එපා. පුළුවන් වෙයිද? ඔබේ හිතන්න යන්න එපා. දෙවියන් වහන්සේට පුළුවන්. දෙවියන් වහන්සේට පුළුවන් නම් මේ පොළවේ පස් අරගෙන මනුෂ්‍යව අදන ඒ මනුෂ්‍යගේ ලාස්පුඩු ලුස්ම පිබල ඒ මනුෂ්‍යව ජීවමාන ප්‍රාණයක් කරන්න දෙවියන් වහන්සේට පුළුවන් නම් දෙවියන් වහන්සේට බැයිද ඔබගේ අවශ්‍යතාවය සපුරා. උන්වහන්සේගේ වචන මාත්‍රාවට ආලෝකය වේවායි කිව්වම ආලෝකය වුණා නම් උන්වහන්සේට බැයිද ඔබගේ ප්‍රශ්න විසඳන්න. ඔබ යාඥා කරන්නේ දෙවියන් වහන්සේට කියන ඔබගේ මනසේ තියාගන්න. ඔබ මනස අලුත් කරගන්න. ඔබ අලුත් වෙන්න අවශ්‍යයි. දැන් මෙච්චර කාලයක් මම යාඥා කරනවනේ. මෙච්චර කාලයක් ගිහිල්ලා දිනන මම නිරාහාර කළා. මම යාඥා කළා. මම මෙච්චර කාලයක් ගියා. ඕකේ. අද ඉඳලා පටන් ගන්න. වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙන්න. මම යාඥා කරන දෙවියන් වහන්සේ මට උත්තර දෙනවා. ඒකයි මම ඔබට දෙවනි පළවෙනි වචන විදිහට ගත්තේ මොකද්ද? මනුෂ්‍ය දෙවියන් වහන්සේ අතර වෙන්වීම ඇති කලේ කොතරම් පාපය. ඔබ නිදොස් නම් ඔබට දෙවියන් වහන්සේ ඉස්සරහ කෙලෙවිට ගන්න පුළුවන්. පැහැදිලිද? අපි නිදොස් නම් අපේ දෙවියන් වහන්සේ ඉස්සරහට ගන්න පුළුවන්. ඉන්සන් දැන් ආයේ අමාරු ස්වාමීන් කරයිද දන්නේ මෙච්චර කාලයක් ගියාමද කරලා දැන් නැගිටිමු අපි දෙවියන් වහන්සේගේ පාමුල අපි නැගිටලා අපි කියමු ස්වාමීනි මම විශ්වාස කරනවා. තත්ත්වේ මට අදාළ නැහැ. වාතාවරණය මට අදාළ නැහැ. ස්වභාවය මට අදාළ නැහැ. මිනිස්සු කොයිතරම් දරුණු වුණත් තැඩි වුණත් මට ඒක අදාළ නැහැ. මම යාඥා කරන්නේ ඔබට. ඔබ මට කිව්වේ යාඥා කරන්න කියලා. මම යාඥා කරනවා. ඔබ උත්තර දෙන බව මම දන්නවා. රාකාශීලී තන්තුයි. ස්වාමීනි අද ඉඳලා මම මගේ යාඥාව තත්ත්වය මම වෙනස් කරගන්නවා. මොකද ස්වාමීනි මම යාඥා කරන්නේ කන ඇහෙන ඔබට. කන සෑදුවා වූ දෙවියන් වහන්සේ ඔබට. ස්වාමීනි මගේ අඬ ඔබ අසන බව මම විශ්වාස කරනවා. මගේ යාඥාවේ ස්වාමීනි මම බලවත් පිළිතුරු අද ඉඳලා අත්දකින්න යනවා. මගේ යාඥාව තුළ ස්වාමීනි බලවත් ක්‍රියාවල් සිද්ධ වෙනවා. මම අද ඉඳලා අත්දකිනවා. ස්වාමීනි මම ආයේ ස්වාමීනි අවුරුදු ගානවත් මාස ගානවත් දින ගානවත් මම ගණන් කරන්න යන්නේ නැහැ. ස්වාමීනි ඔබගේ මම අයදින දේ ඔබගේ මම ඉල්ලන දේ ඒකේ ගණන් බිමන් මම බලන්න යන්නේ නැහැ. ස්වාමීනි මම යාඥා කරන්නේ සර්ව බලධාරී සර්ව බල පරාක්‍රම දෙවියෝ ඔබට. ස්වාමීනි මම යාඥා කරනවා ඔබ මගේ ජීවිතේ මහත් වූ අමාරු දේ ඔබ කරපෙන්නන නිසා ස්තුතියි. මගේ කොටස යාඥා කරන එක ඔබගේ කොටස ඔබ වහන්සේ ඉටු කරන නිසා ස්තුතියි. මහත් වූ අමාරු දේ මගේ ඇස් වලින් මම දවස් පතා දකින්න යනවා. මම දකින්න යනවා. ඔබ වහන්සේ මට පිළිතුරු දෙන නිසා ස්තුතියි. මගේ අඬ ස්වාමීනි මනුෂ්‍යයන්ට කැත වුණාට ඔබට එක ස්වාමීනි අනර්ගයි කියලා මම දන්නවා. ඔබ මට ප්‍රේම කරන දෙවියන් වහන්සේ නිසා ස්තුතියි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අතිශය බලවත් ප්‍රේමණීය නාමයෙන් ආමේන්.
Amen. Amen. Thank you, Jesus. සුදී මගේ දෙවියන් වහන්සේ. එනම් විශ්වාස කරනවද ඔබ? දෙවියන් වහන්සේ මගේ ආනවා උනාසි මට උත්තර දෙනවා කියලා. Amen. දෙවියන් වහන්සේ කරන්න බැරි දෙයක්. අපි අපේ මානසිකත්වය අදා ගන්න ඕනේ. අපි වෙනස් වෙන්න ඕනේ. දැන් නැතිනේ නේ කාලය දුන්න නැති දැන් වෙනස් වෙන්න ඕනේ. නොකඩවා යාඥා කරන අල්ලගන්න ඇසු. ඉතින් මේ සතියේ අපි නිරහර යාඥාව අපි ගත කරන්න යනවා මේ අවුරුද්ද පටන් ගන්න අපි පරිසක නිරහර තිබුණා ඊට පස්සේ අපි දිගටම නිරහර කරන්න බැරි වුණා. ඉතින් අපි නිරහර කාලය මේ සතිය පුරා අපි කරන්න යනවා. ඉතින් වෙනද වගේ උදෑසන 8යි අපි පටන් ගන්න යනවා යාඥාව. ඉතින් ඔබ මතක් කරනවා හැමෝම ලෑස්ති වෙන්න දෙවනස් රිපාවුල දෙවනස් මහත් වූ අමාරු දේ ජීවිතවල පෙන්වන්න යනවා. ආමෙන්.